අයබෝවන් සුබ උදෑසනක්. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත. ලෝකයේ සෑම දෙනාම යම් කිසි ශේෂ්ත්‍රයක් ඔස්සේ තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නවා. ඒක අනිවාර්යයි ස්ථිරයි. එනිසා ඔබ තීරණය කළ යුතුයි ඔබේ ජීවිතයේ ඉස්සරහට අරගෙන යන්නේ ඔබ සතු මොන හැකියාවත් එක්කද කියලා. ඉතින් මෙන්න මේ ඔබේ හැකියාවත් එක්ක ඉස්සරහට යන ගමනේදී ඔබේ වෘත්තිය එහෙම නැත්නම් ඔබේ රැකියාවත් මෙන්න මේ ඔබේ සහජ දක්ෂතාවයට අනුව ඊට සරිලන ලෙස පෙළගස්වා ගන්න පුළුවන් නම් ගලප ගන්න පුළුවන් නම් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. ඔබේ අනාගතය හැඩගස්වා ගන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ ඔබේ අනාගතය, ඔබේ වෘත්තිය, ඔබේ රැකියාව තීරණය කරන කාල පරිච්ඡේදය ඔබට ඔබේ ජීවිතයේ සම්දිස්ථානයක්. ඉතින් මෙන්න මේ තීරණාත්මක කාල පරිච්ඡේදය තමයි ඔබේ තරුණ කාලය කියන්නේ. ඔබේ තරුණ කාලයේදී ඔබ ඔබේ ජීවිතය පිළිබඳව නිවැරදි තීන්දුව තීරණ ගත්තේ නැත්නම් ඔබේ ජීවිතය ඔබට නැවත ආපස්සට හැරිලා බලද්දී ඔබට දුක හිතෙන කරුණු ඔබට ඇති වෙන්න පුළුවන්. ඔබට පසුතැවෙන කරුණු ඔබට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ තරුණ කාලෙදී ඔබේ අනාගතය සාර්ථක කරගත යුතු නිවැරදි තීරණ ගැනීම අනිවාර්යයි. ඉතින් ඒ වෙනුවෙන් තමයි next step අපි ඔබට ඔබේ නිවැරදි වෘත්තීය ජීවිතය කොහොමද තෝරාගන්නේ කියන කාරණාවට මඟ පෙන්වන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් තමයි අද මෙලෙසින් දිගහරින්නට සූදානම් වෙන්නේ. ඔබ දන්නවා next step වැඩසටහනත් එක්ක දිවයිනේ වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන ප්‍රමුඛම පෙළේ ආයතන ගණනාවක් එකතු වෙනවා. ඒ අතරින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැමට අධ්‍යාපන ඒකකය මගින් දීපව්‍යාප්තව රටපුරා පාසල් මගින් ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය අධ්‍යාපන අංශ සම්බන්ධ කරගනිමින් කොහොමද සිසුවෙක් විදිහට පාසල් ජීවිතය තුළම තමන්ගේ වෘත්තීය ජීවිතයට ප්‍රවිෂ්ඨ වෙන්නේ කියන කාරණාවට මඟ පෙන්වන්න next step අපි සූදානම්. ඒ නිසා අද අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී මේධංකර මහාවිද්‍යාලය. ඉතින් ඒ වෙනුවෙන් අද next step වැඩසටහනත් එක්ක එකතු වෙනවා හොරණ ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපනය භාර ආචාර්ය එම්.එල්. දිලංක ලක්ෂාන් මහතා. අයබෝන් ඔබතුමාට. අයබෝන්. ඉතින් දිලංක ලක්ෂාන් මැතිතුමත් එක්ක එකතු වෙලා අපි සූදානම් හොරණ ශ්‍රී මේධංකර මහාවිද්‍යාලය තුළ කොහොමද වෘත්තීය අධ්‍යාපනය, වෘත්තීය මාර්ගෝපදේශනය සහ වෘත්තීය පුහුණුව ලබා දෙන්නේ කියන කාරණාව පිළිබඳව කතා කරන්නයි සූදානම. ප්‍රථම ප්‍රශ්නයේ විදිහට පළවෙනි ප්‍රශ්නයේ විදිහට ඔබතුමාගෙන් දැනගන්න කැමති ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ වත්මන් වෘත්තීය අධ්‍යාපන අංශය ගැන සඳහන් කරොත් එහෙම. ඔව් සන්දෝත්. අපි ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ විදිහට වෘත්තීය අධ්‍යාපනය හොරණ නගරයට හඳුන්වා දෙන්න පටන් ගත්තේ 2018 වගේ ඉඳලා. දැන් පුරා අවුරුදු 7ක් විතර තිස්සේ අපි ඊටාම සාර්ථකව හැම වසරකම අපිට සිසුන් 60ක් 65ක් විතර ප්‍රමාණයක් හැම වර්ෂයකම අපි බඳව ගන්නවා. අපිට ධාරිතාවය තියෙනවා ඇත්තටම කියනවා නම් පන්ති කාමර 3කට. පන්ති කාමර 3ක් කියන්නේ විශාල ළමයි ප්‍රමාණයක්. ළමයි 100ක් 105ක් විතර අපිට ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ වෘත්තීය අංශයට ළමයි ඇතුළත් කරගැනීමේ ධාරිතාවය තියෙනවා. නමුත් තවම අපිට ඒ ධාරිතාවය සම්පූර්ණ කරගන්න නොහැකි වුණා. හැබැයි අපි හැම වසරකම විශාල ළමයි ප්‍රමාණයකට එම වෘත්තීය අධ්‍යාපනය හදාරන්න අවස්ථාව ඉඩහසර හදලා දෙනවා. දැනට ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ ඇතුලේ අභ්‍යන්තර සිසුන් විදියට අපි මේ වසරේ 2025 වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කරගෙන තියෙන්නේ. තවදුරටත් අපිට සිසුන් ඇතුළත් කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද අපි තවමත් සිසුන් ආයතනගත කරගෙන කටයුතු කරේ නැහැ. මොකද ආයතනගත කිරීමට සිසුන් වසර පුරා ආයතන විශාල සංඛ්‍යාවක් තිබුණට අපි මාස 6ක විතර කාලයක් අපි ළමයින්ව පාසල ඇතුලේ යම් පුහුණුවක් අධ්‍යාපනයක් ලබා දෙනවා. ඉතින් ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ විදිහට ළමයි 60කට වැඩි ප්‍රමාණයක් දැනටත් අභ්‍යන්තර සිසුන් විදිහට අධ්‍යාපනය හදාරනවා. එමෙ වැඩ කටයුතු මේ අවුරුද්දට පටන් අරගෙන තියෙන්නේ. තව සිසුන් 65ක් 70ක් අතර ප්‍රමාණයක් සිටිනවා ආයතනගතව. ආයතනගතව කියන්නේ ශ්‍රී මේධංකර මහාවිද්‍යාලය තුල නෙමෙයි ඉතින් බාහිරව. ඒ ළමයින්වත් අපි නිරන්තර අධීක්ෂණයට ලක් කරනවා. එතකොට විශාල ළමයි ප්‍රමාණයක්. විශාල ළමයි ප්‍රමාණයකට වෘත්තීය අධ්‍යාපනය මේ වෙනකොට ශ්‍රී මේධංකර මහාවිද්‍යාලය තුලින් ඉඩහසර හදලා දීලා තියෙනවා. ඒක තමයි දැනට කෙරෙන වැඩ ටික. හැබැයි හැම අවුරුද්දෙම ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් පෙනී හිටියට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ආවත් එක්කම සෑම පාසලකම උසස් පෙළ අංශය පටන් ගන්නවා. උසස් පෙළ අංශයට සමගාමීව මේධංකර මහාවිද්‍යාලයේ වෘත්තීය අංශයත් ඊට සමගාමීවම පටන් ගන්නවා.
මේ වසරේ උසස් පෙළ අංශයට සමගාමීව වෘත්ති අධ්‍යාපනය පටන් අරගත්ත සිසුන් තමයි දැනට අභ්‍යන්තරව වැඩ කටයුතු කරගෙන යන්නේ. මෙම සිසුන් ගත්තට පස්සේ ශේෂ්ඨ ගණනාවක් ළමයින්ගේ හැකියා ලෙදියාවල් ගණනාවක්. එතකොට ඒ ළමයි එක්ක කටයුතු කිරීමේදී අපි මුලින්ම පාසල තුලදීම අපි බලාපොරොත්තු වෙන්නේ ළමයින්ගේ හැකියාවන් ලෙදියාවන් අඳුර ගැනීම. ඒ අංශය වැඩි දියුණු වෙන්නේ ඒ දේවල් එක්ක. ළමයි එක්ක පාඩුවේ ක්‍රියාකාරකම් සිද්ධ කරන්න ඕන, ළමයි එක්ක කතා කරන්න ඕන, ළමයි එක්ක විතරක් නෙමෙයි ළමයිගේ දෙමව්පියන් එක්ක. දෙමව්පියන්ගේ මතවාද එක්කත් අපිට සෑහෙන ගැටීමකට ලක් වෙන්න වෙනවා ළමයින්ගේ විශේෂ ශේෂ්ත්‍රයන් හඳුන්වා දීමේදී. ඒ කටයුතු තමයි දැනට ශ්‍රී මේධංකර මහාවිද්‍යාලය තුල සිද්ධ වෙන්නේ. මෙතනින් යාර සෑහෙන වැඩ කොටසක් අපෙන් කරනවා. අපි ඒ ගැන ඉදිරියේදී කතා කරමු. ඔව්. ඉතින් ඔබතුමා මතු කරපු කාරණාත් එක්ක ඊළඟට ඔබතුමාගෙන් දැනගන්න කැමති වෘත්තීය අධ්‍යාපනයේ වෙනුවෙන් මේධංකර විද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන අංශයට ඇතුළත් වෙන ශික්ෂයෙක්ට මොන ආකාරයේ අධ්‍යාපනයක්ද ලැබෙන්නේ? මොන විදිහේ අධ්‍යාපන වටපිටාවක්ද සකස් වෙලා තියෙන්නේ? ඔව්. මේධංකර මහාවිද්‍යාලයට විතරක් නෙමෙයි. දිවයිනේ වෘත්තීය අධ්‍යාපන ශේෂයට සම්බන්ධ සියලු පාසල් ගණනාවක් තියෙනවා. හොරණ ප්‍රසිද්ධ පාසලක් විදිහට ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපනයේට හොරණ නගරය තුළ ඉතා ප්‍රසිද්ධ වුණාට ලංකාව පුරා ක්‍රියාත්මක කරන වැඩසටහනක් මේක. ඉතින් වෘත්තීය අධ්‍යාපනය හදාරන දරුවෙක් ප්‍රථමයෙන්ම පාසලට ආවට පස්සේ අපි මුලින්ම දරුවා එක්ක විතරක් නෙමෙයි. දරුවාගේ දෙමව්පියන් එක්ක දරුවා මොන වගේ වෘත්තීය ශේෂ්ත්‍රයක්ද තෝරගන්නේ මුලදී නම් වෘත්තීය අධ්‍යාපනයට යොමු වුණේ සාමාන්‍ය පෙළ විභාගයට යොමු වෙලා සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඇදහැලෙන ළමයි කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ ළමයින්ට මුලදී දැන් නෙමෙයි දැන් මේ ප්‍රවණතාව ඉතාම වෙනස් වෙලා තියෙන්නේ. මුල් කාලය තුළ සැමගේම මතවාදයක් තිබුණ විභාගේ ෆේල් වෙන ළමයි තමයි මේ වෘත්තීය අධ්‍යාපනයට 13 වසරක සාතික කරන අධ්‍යාපන වැඩසටහනට යොමු වෙන්නේ කියලා. හැබැයි දැන් මේ මතවාදය බොහෝ දුරට තුරන් වෙලා තියෙන්නේ. වෘත්තීය අධ්‍යාපනය කියන්නේ අපි රැකියා ලෝකයට, වැඩ ලෝකයට ළමයි ප්‍රවිෂ්ඨ කරන ප්‍රධානම පියවරක් තියෙන තැන. එතකොට වෘත්තීය අධ්‍යාපන වෘත්තීය ශේෂ්ත්‍රයන් ජනප්‍රිය වීමත් එක්ක දැන් ළමයි සෑහෙන පිරිසක් පාසලට ඇතුල් වෙනවා. උසස් පෙළ කිරීමේ හැකියාව තියෙන ළමයි. හැකියාව තියෙන ළමයි පාසලෙන් ඇදහැලීමට නියමිත ළමයි අවට පාසල් වල උසස් පෙළ අංශයන් නැති පාසල් වල ළමයි විශාල ළමයි ප්‍රමාණයක් ඇතුල් වෙනවා. එතකොට දැනට ඒ විදිහට ඇතුල් වෙන ළමයින්ව අපි පාසලේදී මුලින්ම කරන්නේ ළමයි කැමති රැකියා ශ්‍රේෂ්ඨය. අපි ළමයිගේ හැකියාවන්, එහෙම නැත්නම් ළමයිගේ ලැබියාවන්, ඒ ලැබියාවන් පරීක්ෂණ කීපයක් තියෙනවා. ළමයි එක්ක කතා බහ කරන්න ඕන. අපි ළමයි එක්ක එකතු වෙලා ශ්‍රේෂ්ඨ චාරිකාවක්. ශ්‍රේෂ්ඨ චාරිකාවට යොමු වුණාට පස්සේ ආයතන වලට ගමන් කරනවා. යම් යම් කර්මාන්ත ශාලාවලට යනවා. වෘත්තීය පුහුණු ආයතන වලට යොමු වෙනවා. නයිටා වගේ ආයතන වලට යොමු වෙනවා. එතකොට වෘත්තීය පුහුණු ආයතන හොරණ නගරයේ සායිම් පිටත දෙන VTA වල වගේ ආයතන වලට යොමු වුණාට පස්සේ ළමයි එතනින් දකිනවා රැකියා ලෝකයේ කොහොමද අවස්ථා තියෙන්නේ. ළමයින්ගේ හැකියාවන් කොහොමද ඉදිරියට මේ රැකියා ශේෂ්ත්‍රයන් තුල ගමන් කරන්නේ. එතකොට මේ ප්‍රායෝගික දැනීම සහ ඒ න්‍යායාත්මක දැනීමත් එක්ක තමයි ළමයා Tamanට අවශ්‍ය වෘත්තීය ශේෂ්ත්‍රය තෝරගන්නේ. එම වෘත්තීය ශේෂ්ත්‍රයට අදාළව ඊට පස්සේ අපි බලනවා අපිට ඒ ළමයාට දෙන්න පුළුවන් අවස්ථාව කොහොමද. රැකියා ශේෂ්ත්‍ර විශාල ප්‍රමාණයක්, වෘත්තීය ශේෂ්ත්‍ර විශාල ප්‍රමාණයක්. ළමයින්ගේ හැකියාවන් ලැබියාවන් එකිනෙකාට වෙනස්. එතකොට ළමයාට එම ශේෂ්ත්‍රය තුළ දිගු කාලීනව රැඳී ඉන්න පුළුවන්ද? අපි ළමයෙක්ට ඒ කාලය යොමු කළා ළමයා අතරමඟදී කුමන හෝ හේතුවක් නිසා ඇදහැලෙනවා නම් ඒක ඉතාම අපරාධයක්. ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ ඇතුළට ආපු ළමයෙක් අපි කිසිම වෙලාවක උපරිම උත්සාහ කරන්නේ අතරමඟදී ඇදහැලෙන ළමයෙක් නොවි. NVQ මට්ටම. එහෙම නැත්නම් ඩිප්ලෝමා මට්ටම. හය ඩිප්ලෝමා ලෙවල් එක. අපි හැකිනම් උපාධි මට්ටම දක්වා ළමයෙක්ව කෙසේ හෝ එම මට්ටමට යොමු කිරීම. එතකන් ළමයාට යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. යම් යම් ආර්ථික පසුබිම් වෙන්න පුළුවන්. ළමයාට වටපිටාවෙන් දෙමව්පියන්ගෙන් එන දේවල් වෙන්න පුළුවන්. එතකොට යම් යම් ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ සියලු අභියෝග බාධක ජයගෙන අපි උපරිම උත්සාහ කරනවා ළමයාට තමන් කැමති ශේෂ්ත්‍රය, ළමයා කැමති ශේෂ්ත්‍රය, ළමයා දක්ෂ ශේෂ්ත්‍රය, ළමයා ආස කරන ශේෂ්ත්‍රයෙන් ළමයාට වෘත්තීය මට්ටම දක්වා නිපුණෙක් කරන්න. ඒ මට්ටම දක්වා ළමයාව රැක ගන්න. එම කරතව්‍ය තමයි ඇත්තටම ගුරුවරු විදිහට අපි මැදිහත් වෙලා තියෙන්නේ. ළමයාට හරි විශේෂ ශේෂ්ත්‍රය හඳුන්වා දෙන්න ඕන. ළමයාට ඇත්තටම මේ ශේෂ්ත්‍රය තුල හැකියාවන් ලැබියාවන් තියෙනවද කියලා පරීක්ෂා කරන්න ඕන. එම ශේෂ්ත්‍රය තුල ළමයා දිගු කාලිනව රඳවා ගන්න ඕන. විශේෂම කාරණය තමයි ළමයාව රඳව ගන්න. ඔය අපිට එන ළමයෙක් අවුරුදු 16ක විතර සාමාන්‍ය පෙළ
විභාගෙට පෙනී ඉඳලා ප්‍රතිඵල ආපු කුඩා ළමයෙක්. එයාව රැකියා ශාස්ත්‍රයකට වෘත්ති අධ්‍යාපනයට යොමු කරනවා කියන එකට පෙර සූදානමක් අත්‍යවශ්‍යයි. ඒ සූදානම් කිරීම තමයි මාස 6ක් විතර කාලයක් විශේෂ ශාස්ත්‍රයන් කීපයක් හඳුන්වා දෙමින් අධ්‍යයනය කරන්න දෙමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරමින් එයාගේ තියෙන ශාස්ත්‍රය හඳුනා ගනිමින් එම කාර්යයන් තුළ පාසල තුළ සිද්ධ කරන්න. එතකොට විශාල කාර්යයක් විශාල ළමයි ප්‍රමාණයක් හැම ළමයටම අවධානය දෙන්න ඕන. හැම ළමයාත් එක්කම කතා බහ කරන්න ඕන. හැම ළමයාගේම ප්‍රශ්න ගැටලු හඳුනා ගන්න ඕන. මේක අර වෙනත් අධ්‍යාපන ශාස්ත්‍රයකට වඩා ටිකක් ඉස්සරහට ගිය ශාස්ත්‍රයක්. එතකොට ඒ ශාස්ත්‍රයන් තුළ ළමයාව අධීක්ෂණය කරන්න ඕන පාසල තුල දහයින් පිටත. ආයතනගත වුණාට පස්සේ ළමයා ආයතනයට යනවද? ඒ අතරමඟදී ළමයා කුමන හෝ හේතුවක් නිසා ඇදහැලෙන්න උත්සාහයක් දරනවද? එහෙම නැත්නම් ළමයාට වෙනත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ළමයාට ගමන් කිරීමේදී කුමන හෝ අපහසුතාවයක් තියෙනවද? වෙලාවට ළමයාට එතනට යන්න පුළුවන්ද? නේවාසික පහසුකම් තියෙනවද? හොයා බලන්න වෙනවා. එතකොට ඒ වගේ සෑහෙන එකිනෙකට වෙනස් ප්‍රශ්න කීපයකට අපිට මුහුණ දෙමින් ළමයින්ව රැක ගැනීම සහ ළමයාට තමන්ගේ වෘත්ති අධ්‍යාපනය සාර්ථක කර ගැනීම රැකියා අවස්ථා ජය ගැනීම දක්වා ළමයි එක්ක හිට ගැනීම තමයි අපේ කාර්යභාරය. ඔව්. ඔබතුමා සඳහන් කළා වගේ දැන් ඔබතුමා මේ වෘත්ති අධ්‍යාපන අංශය බරව කටයුතු කරනකොට මේ සම්බන්ධ වෙන දරුවෝ ගොඩාක් දුරට දැන් අපි අර සමාජයේ තියෙන මතවාදයත් එක්ක සඳහන් වෙනවා. අර සර් කිව්වා වගේ ඔබතුමා කිව්වා වගේ ඇදහැලෙන ළමයි එකතු වෙනවා කියන කාරණාව. වර්තමානයේ වෙනකොට මේ ප්‍රවණතාවය වෙනස් වෙලා තියෙනවා. මොන විදිහටද ඔබතුමා ඒක දකින්නේ? ඔව්. එම ප්‍රවණතාවය වෙනස් වීම ඉතාම හොඳයි. මොකද දන්නවද? අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා උසස් පෙළ හදාරන ළමෙක් යවන්න උත්සාහ කිරීමේදී යම් ළමයි ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය හදාරන්නේ. ඒතර දුරට ගමන් කරන්නේ. ඊතුරු ළමයි ප්‍රමාණයට අවුරුදු දෙකමාරක් විතර කාලයක උසස් පෙළ ලියලා ප්‍රතිඵල ආවට පස්සේ වෙනස් ශ්‍රේෂ්ඨයක් තෝරගන්න සිද්ධ වෙනවා. ළමයි හිතන්න පටන් ගන්නෙත් එතන ඉඳලා. හැබැයි මේ අවස්ථාවේදී ළමයින්ට අරමුණක් තියෙනවා, අරමුණක් නිර්මාණය වෙනවා. අපි කුමන හෝ වෘත්තියක නිරත වෙන්න ඕන. ඒ වෘත්තීය ශාස්ත්‍රය මොකද්ද? ඒ වෘත්තීය ශාස්ත්‍රය හඳුනගන්න යම් තල්ලුවක් අපෙන් හම්බ වෙනවා. අමාත්‍යාංශ මට්ටමින් හම්බ වෙනවා. අවස්ථාවක් අපි නිර්මාණය කරලා දෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ඍජුවම මැදිහත් වෙනවා. එතකොට ඒකට වගකීමක් තියෙනවා. ළමයි හිතුමතේ ගමන් කරන්නේ නැහැ. ළමයින්ට අධීක්ෂණයක් වෙනවා. ළමයින්ට මඟ පෙන්වීමක් වෙනවා. ළමයින්ට ආර්ථික පසුබිමින් පොඩි මේ අපහසුතාවයක් තියෙනවනම් ළමයින්ට ආර්ථිකව තල්ලුවක් හම්බ වෙනවා මේ වෘත්තීය විෂය ධාරාවක් හදාරන්න කිසිම ගෙවීමකින් තොරව. පාසල හරහා අපි පාසල හරහා ළමයි ඇතුළත් කිරීමේදී කිසිම ගෙවීමක් නැහැ. එimhe වෘත්තීය ආයතන වලට අවශ්‍ය ගෙවීමක් තියෙනවා නම් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා එimhe ගෙවීම සිදු කරනවා. එතකොට ළමයින්ට කිසිම අපහසුවකින් තොරව සහ ළමයේ පාසලෙන් ඇදහැලෙන්නේ නැතුව පුරා වසර 13ක් ළමයෙක් පාසල් අධ්‍යාපනයෙන් ඇදහැලෙන්නේ නැතුව අපි රඳව ගන්නවා. එම රඳව ගැනීම තුලම ළමයාගේ අධීක්ෂණය තුල වෘත්තීය ජීවිතයකුත් ළමයා පාසලෙන් ඉවත් වෙනකොටම සාර්ථක කරගෙන ප්‍රායෝගික දැනීමකුත් සමග දැන් ගොඩාක් තියෙන ප්‍රශ්නයන් රැකියාවකට යනකොට ඉල්ලන වෘත්තීය සුදුසුකම මොන වෘත්තියද නිරත වෙලා තියෙන්නේ? මොකද්ද සුදුසුකම? අපි වෘත්තීය පාඨමාලාවකට එන ළමයෙක්ට පටන් ගන්නෙම NVQ4 සර්ටිෆිකේට් එකක් දීලා අවසානයේදී අනිවාර්යයෙන්ම ළමයා NVQ4 සර්ටිෆිකේට් මට්ටම දක්වා ගමන් කරනවා. එතනින් එහාටත් ළමයාට හැදෑරීමක් අවශ්‍ය නැහැ. එතනින් එහාටත් ළමයාගේ රුචිකත්වය සහ දැනීම මත ඩිප්ලෝමා ලෙවල් එක, හයි ඩිප්ලෝමා ලෙවල් එක ඩිග්‍රී දක්වා ගමන් කිරීමේ හැකියාව ළමයෙක්ට තියෙනවා. එතකොට ළමයෙක්ට වෘත්තීය ශාස්ත්‍රයක් ටාගට් කරගෙන අපි කියන ඉලක්ක කරගෙන වෘත්තීය ශාස්ත්‍රයකට තමයි ළමයා පියමන් කරන්නේ. එතකොට එතනින් එළියට එනකොටම ප්‍රායෝගික දැනීමක් සමග හැදෑරීමක් එක්ක ළමයෙක් නිරත වෙන්නෙම එළියට එන්නෙම වෘත්තියක් බලාගෙන වෘත්තියක පාත් එකක් එයාට ඕපන් වෙලාමයි තියෙන්නේ. මොකක් හරි රැකියා ශාස්ත්‍රයක්. ළමයා දක්ෂ රැකියා ශාස්ත්‍රය, ළමයා හදාරපු රැකියා ශාස්ත්‍රයක් තුල තමයි ළමයා පියමන් කරන්න පටන් ගන්නෙ. එතන ඉඳලම ළමයාගේ ආර්ථික මට්ටම ශක්තිමත් කරගන්න පුළුවන්. ළමයාට එතකොට දැනීමක් තියෙනවා වෘත්තීය ශාස්ත්‍රය පිළිබඳ. තව වැඩි දුරටත් හැදෑරීමක් තියෙනවා. එතනත් පාත් එක ඕපන් කරගෙන ළමයා එළියට එන්නේ. ඒක ඇත්තටම ඊටාම සාර්ථක වැඩපිළිවෙලක්. අපි ඇත්තටම මේකේ සාර්ථකත්වය දැන් මේ වෙනකොට අත්විඳිනවා. ඔව්. ඔබතුමා සඳහන් කරපු කාරණාත් එක්ක හොරණ ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන අංශයට ඇතුළත් වන දරුවෙක් ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් මේ පාඨමාලා කාලයෙන් අනතුරුව ඍජුවම වෘත්තීය ශාස්ත්‍රයන් වෙත පිවිසෙනවද? එහෙම නැත්නම් වැඩිදුර අධ්‍යාපනය සඳහාද පිවිසෙන්නේ? ඔව්. අපි ළමයෙක් මේධංකර මහාවිද්‍යාලයට ඇතුළත් කරගත්තට පස්සේ ඇත්තටම අපි ළමයාත් එක්ක සෑහෙන කාලයක් ගත කරනවා. ළමයි එක්ක ගත කරලා අපි මාස 6ක්
විතර කාලයක් අනිවාර්යයෙන්ම ළමයි එක්ක ගත කරනවා. ළමයාට කැමති ශික්ෂා ශාස්ත්‍රය, ළමයාට කැමති වෘත්තීය ශාස්ත්‍රය හඳුන ගන්න. ළමයාත් එක්ක එකතු වෙලා හඳුන ගන්න. එතකොට අපි කරන ශාස්ත්‍රචාරිකා වලින් කරන වැඩසටහන් වලින් සම්පත්දායකයන් ගෙන්නලා කරන වැඩසටහන් වලින් ළමයි එක්ක අපි ගමන් කළා නරඹන කාර්මික විද්‍යාල, VTA ආයතන. එතකොට එතනින් එහාට ගියාට පස්සේ විවිධ වැඩසටහන් මගින් අපි ළමයින්ක හඳුන ගන්නවා ළමයා කැමති රැකියා ශාස්ත්‍ර කීපයක්ම. එකක් නෙමෙයි කීපයක්. එතකොට ළමයා ඒ දූරාවලිය අනුව ළමයා තීරණය කරනවා මම කොයි රැකියා ශාස්ත්‍රයටද ගමන් කරන්න කියලා. ඊට පස්සේ අපි ළමයි එක්ක මේ එතනින් එහාට ළමයින්ට මේ වෘත්තීය අධ්‍යාපනය අපිට පාසල තුලදීම හදාරලා ඉවර කරන්න බෑ. එතනින් එහාට අපිට යන්න වෙනවා ආයතනගත කිරීමක් දක්වා. ළමයා කැමති රැකියා ශාස්ත්‍රයක් තෝරගත්තට පස්සේ ළමයා වෘත්තීය ආයතනයකට ගමන් කරනවා. වෘත්තීය පුහුණුව ආයතනයක් වෙන්න පුළුවන්, කාර්මික විද්‍යාලයක් වෙන්න පුළුවන්, ජාතික ක්‍රීඩා විද්‍යායතනය වෙන්න පුළුවන්, සාගර විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්. ඒ වගේ ආයතන ගණනාවක්. ඒ ගණනාවක් එක්ක අධ්‍යාපන අමාත්‍යාංශය මේ වෙනකොට ගිවිසුම්ගත වෙලා තියෙනවා. එතකොට අපේ 13 වසරක සාතික කළ අධ්‍යාපන වැඩසටහනට දීප ව්‍යාප්තවම ඉන්න ළමයි ටික ඒගොල්ලෝ තෝරගත්ත විශේෂ ශාස්ත්‍රයන් වලට අදාළව එම ආයතන වලට ආයතනගත කිරීමක් සිද්ධ වෙනවා. එම ආයතන වල කෝස් එක පටන් ගන්න කාල සීමාවල. එතකොට අපි නිරන්තර අධීක්ෂණයට ලක් කරනවා. ඒ ළමයි එම පාඨමාලා ටික සාර්ථකව නිම කරනවාද? එතකන් අපි පස්සෙන් ඉන්නවා කොහොමද ළමයින්ගේ සාර්ථකව පාඨමාලා ටික නිම කරාට පස්සේ ඒගොල්ලන්ට එතනින් අධ්‍යාපන අමාත්‍යාංශය හරහාම NVQ4 සාමාන්‍යයෙන් වෘත්තීය නිපුණත්වය වෘත්තීය නිපුණත්වයට සුදුසු සහතික පත්‍රයක් ඒගොල්ලන්ට පාඨමාලාව අවසානයේදී හිමි වෙනවා. පාඨමාලාව සහ ආයතනගත පුහුණුවකින් පසුව ප්‍රායෝගික පුහුණුවකින් අනතුරුව විධිමත් පරීක්ෂණ වලින් අනතුරුව එතනින් එහාට ළමයට ඩිප්ලෝමා ලෙවල් එක දක්වා හදාරන්න ඕන. උපාධි මට්ටමට හදාරන්න ඕන. එතනින් එහාට පාත් එක ඕපන් වෙනවා. සහ රැකියා වෙළඳපළ ළමයා නිරන්තරවම ඇති කරගෙන තමයි එතනින් එළියට බහින්නේ ශිෂ්‍යයෙක් විදිහට. එතකොට එතකන් අපි අධීක්ෂණය කරනවා. ඒ වගේම ළමයින්ට අවශ්‍ය පහසුකම් ටික සපයනවා. ළමයිට නේවාසිකාගාර පහසුකම් දුර ළමයින්ට අවශ්‍ය නම් ඒවා නේවාසිකාගාර පහසුකම් බොහෝ ආයතන වලින් අමාත්‍යාංශය හරහා ලබා දෙනවා. ඊට අවශ්‍ය ගෙවීම් තියෙනවා නම් ඒ ගෙවීම අමාත්‍යාංශය හරහා ලබා දෙනවා. දවසකට පැමිණීමේ දීමනාවකුත් ළමයෙක්ට හිමි වෙනවා. බස් ගාස්තුව ගෙවා ගන්න පැමිණීමට අවශ්‍ය දීමනාවක්. එයා ළමයට දුර ගමන් කරන්න ඕන නම් නිවසේ ඉඳලා ගමන් කරන්න අවශ්‍ය නම් අවශ්‍ය සීසන් පතා බස් එකේ ගමන් කරන්න වාර ප්‍රවේශ පත්‍රය එම අවශ්‍ය සියලුම පහසුකම් අමාත්‍යාංශය හරහා මේ වෙනකොට ළමයින්ට ලබා දෙනවා. ඉතින් ළමයින්ට තියෙන්නේ තමන් කැමති ශාස්ත්‍රය හඳුනගෙන නිදහසේ තමන්ගේ වෘත්තීය අධ්‍යාපනය ජය ගන්න තමයි. ඔව්. පාඨමාලා කාලය තුල ඔවුන්ට හම්බෙන වෘත්තීය නිපුණතා මට්ටම සහ එතනින් එහාට වෘත්තීය නිපුණතා මට්ටම් සම්පූර්ණ කරන සිසුන්ට හමු වන වෘත්තීය ප්‍රවේශයන් මොනවද? ඔව්. ළමයි දැන් අපේ ගත්තොත් එහෙම අපි කියා ගිව child care bakery pastry මේ cookery වගේ ශාස්ත්‍රයන් ආහාර තාක්ෂණය අතරින් ගත්තොත් hair dressing එතකොට beauty culture වගේ ශාස්ත්‍රයන් ගණනාවක්. ඊට අමතරව ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ක්‍රියාත්මක වෙන physical fitness trainer යෝගිතා උපදේශක පුහුණුකරු motor mechanic auto AC ඔටෝ ඉලෙක්ට්‍රිකල් වගේ ශාස්ත්‍රයන් ගණනාවක් අපි ආවරණය කරනවා. එතකොට එම ශාස්ත්‍රයන් හදාරපු ළමයෙක් ඇත්තටම ශාස්ත්‍රය හදාරන්න යන්න කලින්ම අපි ළමයි එක්ක කතා බහ කරලා ශාස්ත්‍රචාරිකා ගිහිල්ලා රැකියාව වෙළඳපළක් තියනවද කියලා ප්‍රායෝගිකව අත්විඳිනවා. එම රැකියාව වෙළඳපළක් තියනවද? ළමයට මෙම පාඨමාලාවක් කරාට පස්සේ ඇත්තටම ළමයට රට තුල රැකියාව වෙළඳපළක් තියනවද? ලංකාව තුල රැකියාව වෙළඳපළක් තියනවද කියලා ළමයි එක්කම ගත කරලා කරුණු කාරණා හොයලා බලලා සමහර විට අද තියෙන රැකියා ශේෂ්ත්‍රය නෙමෙයි තව අවුරුද්දකින් තියෙන. ඒකත් වෙනස් වෙනවා. එතකොට එම කාල පරිච්ඡේදයට ගැලපෙන්න අවස්ථා වැඩි රැකියා ශේෂ්ත්‍ර මොනවද? එක අවුරුද්දකට මෝටර් මැකැනික් කරන සිසුන් ප්‍රමාණය වැඩි වුණොත් එහෙම ඊළඟ අවුරුද්දේ රැකියා වෙළඳපොලේ මෝටර් මැකැනික් කරපු ළමයිට තියෙන රැකියා වෙළඳපොළ අඩු වෙන්න පුළුවන්. මම උදාහරණයක් කිව්වේ. එතකොට ඒ ආකාරයට ගත්තොත් එහෙම ඒ ළමයා පාඨමාලාව අවසන් කරලා එළියට එනකොට රටතුල රැකියාව වෙළඳපළක් තියෙනවා. එන්නේ වගේ ශේෂ්ත්‍ර ගණනාවක් අපි හඳුන ගන්නවා. ළමයි එක්කම ගත කරලා හඳුන ගන්නවා. ඒ කාල පරිච්ඡේදය තුර රැකියාව වෙළඳපළ මොකක්ද කියලා අපි හඳුන ගන්නවා. එම වෙළඳපළ හඳුනා ගැනීමත් එක්ක අපි ළමයින්ට ඇත්තටම තෝරා ගැනීමට එම ඉඩ අවස්ථා
හදලා දෙනවා. එතකොට ළමයි ඒ ඉර අවස්ථා ආධාරයෙන් NVQ4 සර්ටිෆිකේට් එකක් අරගෙන අර රැකියාව වෙළඳපොළ ඉලක්ක කරගෙනම තමයි ළමයි එළියට එන්නේ. ඇත්තටම කියනවා නම් ඒගොල්ලෝ ප්‍රායෝගිකව පුහුණු කරන්න ආයතනගත වුණාට පස්සේ එම ආයතනවල බොහෝ ළමයින්ට රැකියාව වෙළඳපොළක් ඕපන් වෙනවා. මූලිකව ළමයිට රැකියාවක් පටන් ගන්න. එතකොට එවන් සාර්ථකත්වයක් ළමයිට ඒ කියන්නේ පාඨමාලාවක් කරලා නිකන් ගෙදර ඉන්න වෙන්නේ නැහැ. ඊටවත් නිකන් ගෙදර ඉන්න වෙන්නේ නැහැ. බොහෝ පිරිසක තමන්ගේ ව්‍යාපාර පටන් ගත්ත අය ඉන්නවා. ගත්තොතින් එහෙම ඔය මේ ළමා මනෝවිද්‍යාව වගේ කරපු ළමයි බොහෝ පිරිසක් දිවාසුරකුම් මධ්‍යස්ථාන එහෙම නැත්තම් මේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරන්න මොන්ටිසෝරි වගේ ආයතන තමන් විසින්ම හදා ගන්නවා. බියුටි කල්චර් වගේ කරපු ළමයෙක් ගත්තොත් එimhe තමන්ගේම සැලූන් දාගත්ත ළමයි ඉන්න තමන්ගේම ව්‍යාපාර. මෝටර් මෙකැනික් වගේ කරපු ළමයි තමාගේම ටික කාලයක් සේවය කරාට පස්සේ තමන්ගේම ප්‍රදේශයේ රැකියා අවස්ථාව හඳුනගෙන තමන්ගේම ගැරේජ් එකක් පටන් ගත්ත ළමයි. එතකොට ඒ වගේ දියුණු වෙච්ච ළමයි ඕන තරම් උදාහරණ විදිහට දෙන්නත් පුළුවන්. ඔව්. ඔබ මතු කරපු කාරණාත් එක්ක ලක්ෂන් මහතා ඊළඟට දැනගන්න කැමති දැන් මේධංකර විද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන අංශය හරහා වැඩ ලෝකයට පිවිසුණු සහ පිවිසෙන දරුවන්ගේ සාර්ථකත්වය මොන වගේද? ඔව්. වැඩ ලෝකයට පිවිසුණ ළමයි ගත්තොත් එහෙම NVQ4 සර්ටිෆිකේට් එකක් අතට අරගෙන මේ වෙනකොට මේධංකර මහා විද්‍යාලයේ විශාල ළමයි ප්‍රමාණයක් එළියට ඇවිල්ලා තියෙනවා. ඒ කිසිම ළමයෙක් මේ වෙනකොට නිකන් ගෙවල් වල නැහැ. හැම ළමයෙක්ම කුමන හෝ රැකියා අවස්ථාවක තමයි ඉන්නේ. බොහෝ පිරිසක් තමන්ගේම රැකියා නිර්මාණය කරගෙන තියෙනවා. බොහෝ තවත් ළමයි පිරිසක් විදේශගත වෙලා තියෙනවා. ඒ NVQ4 සර්ටිෆිකේට් එක නිසාම රැකියාවක් බලාපොරොත්තු වෙම විදේශගත වෙච්ච ළමයි ඉන්නවා. ඊට අමතරව දැනට බොහෝ පිරිසක් ඉන්නවා ගිය අවුරුද්දේ ළමයි නම් තාම ආයතන ගතව සහ ඔවුන්ටත් විශාල රැකියා ඉල්ලුමක් තියෙනවා. මේ වෙනකොටත් අපිට කියන දේවල් වලට පුහුණු වෙන ආයතන වලින්ම රැකියා අවස්ථාවක් ඒගොල්ලන්ට තියෙනවා. ඊට අමතරව අපි මේ අවුරුද්දේ තියෙන රැකියා වෙළඳපොළ මොන වගේ තත්වයකද හැසිරෙන්නේ කියලා මේ වෙනකොට අධ්‍යයනය කරමින් පවතිනවා. එතකොට මේ අවුරුද්දේ ළමයි ටිකටත් එම රැකියා වෙළඳපොළ ඉලක්ක කරගෙන තමයි අපි ළමයි ආයතනගත කිරීම සිදු කරන්නේ. එතකොට අපි හිතනවා කොහොමත් මේධංකරෙන් වෘත්තීය අධ්‍යාපන පිවිසෙන ළමයි ටිකට රැකියාවක් නැතුව අසරණ ළමයි කොහෙවත් නැහැ කියලා. ඔව්. ඒ විදිහට රැකියාවකට පිවිසෙන්න මේධංකර විද්‍යාලීය වෘත්තීය අධ්‍යාපන අංශය තුල පවතින පාඨමාලා මොනවද සහ මේ පාඨමාලාත් එක්ක ඉදිරියට යන්න පුළුවන් අවස්ථා මොනවද තියෙන්නේ? ඔව්. අපි මේධංකර මහා විද්‍යාලයේ ගත්තොත් එහෙම පාඨමාලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රැකියා ශේෂ්ත්‍ර පාඨමාලා ශේෂ්ත්‍ර 26කට බෙදා වෙන් කරලා තියෙනවා. 26ක් වුණාට එම සෑම පාඨමාලාවක් ඇතුළෙම තවත් විශේෂිත පාඨමාලා කීපයක් තියෙනවා. එතකොට විශාල පාඨමාලා සංඛ්‍යාව ළමයාගේ හැකියාව ලැබියාව සහ රටේ පවතින තත්ත්වය අනුව රැකියාව වෙළඳපළ අනුව අපි ළමයා කැමති හැකියාව තියෙන රැකියා ශේෂ්ත්‍රයට අපි ළමයාව යොමු කරනවා. වෘත්තීය පුහුණු ආයතනවල එම වෘත්තීය පුහුණුවට අදාළ NVQ4 සහතිකයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා නම් එතකොට එතනින් සමහර විට හිතන්නකෝ රටේ තියෙන තත්ත්වය අනුව ධාරිතාවයක් නැහැ කියලා. වෘත්තීය පුහුණු ආයතනයක ළමයෙක්ට එම රැකියාව තෝරගත්තට එම වෘත්තීය තෝරගත්තට වෘත්තීය පුහුණුව ලබන හැකියාවක් නැත්නම් අපි පාසල තුලම තවත් අවස්ථා කීපයක් දෙනවා ළමයාට තෝරගන්න. එම අවස්ථාව නැති වුණොත් තවත් ශේෂ්ත්‍රයක් තෝරගන්න කියලා. එතකොට එහෙම තෝරගත්ත ශේෂ්ත්‍රයන් කීපයකට අදාළව ළමයාව ආයතනගත කිරීමක් අපිට සිදු කරන්න පුළුවන්. කුමන හෝ ආයතනයක ආයතනගත වුණාට පස්සේ එම හැකියාවට අදාළව NVQ4 සහතිකයක් අතතිව තමයි ළමයා එළියට එන්නේ. එතකොට රැකියා අවස්ථාවක් ඇත්තටම කොහොමත් මේ හැම ශේෂ්ත්‍රයකම අදාළව නිර්මාණය වෙනවා සහ ළමයා දක්ෂ වෙනවා එම රැකියාව උපය ගන්න. මොකද ළමයාට වෘත්තීය පුහුණුවක් තියෙනවා, නිපුණත්වයක් තියෙනවා සහ හැකියාවක් තියෙනවා. එම නිසා ළමයා එළියට එනකොටම රැකියා අවස්ථාවක් නිර්මාණය කරගෙන තමයි එළියට එන්නේ. මම කතා කරොත් එimhe මේධංකර මහා විද්‍යාලයේ තියෙන මේ පාඨමාලා ගැන කෙයාගිව කියන පාඨමාලාවක් තියෙනවා. චයිල්ඩ් කෙයා කියලා පාඨමාලාවක් තියෙනවා. පේස්ට්‍රි බේකරි ඇන්ඩ් කුකරි ආහාර තාක්ෂණය අංශයෙන් ගත්තොත් එහෙම පාඨමාලාවක් අපි ළමයින්ට මේධංකර මහා විද්‍යාලය තුල හැදෑරීමට අවස්ථාවක් ලබා දෙනවා සහ ආයතනගත කරනවා. hair dressing beauty culture ජාතික ක්‍රීඩා විද්‍යායතනය මගින් පවත්වන
ෆිසිකල් ෆිට්නස් ට්‍රේනර්. හොරණ නගරයේ පාසලක් විදිහට මේධංකර මහාවිද්‍යාලය ක්‍රීඩාවට දක්ෂ ළමයි ඉන්න පාසලක් විදිහට හොරණ නගරයේම ක්‍රීඩාව අංශය අසින් ඉස්සරහට යන්න ළමයෙක් වුණා. මොකද NISS එක මගින් පවත්වන පාඨමාලාවට ජාතික ක්‍රීඩා විද්‍යායතන මගින් පවත්වන පාඨමාලාවට යෝග්‍යතා පරීක්ෂණයක් බලනවා. එතකොට අපේ ප්‍රධාන අරමුණ තමයි මේ යෝග්‍යතා පරීක්ෂණයට ළමයෙක් මුහුණ දීලා මේ යෝග්‍යතා පරීක්ෂණයෙන් පාස් වෙන්න ඕන. එහෙම සමත් වෙන ළමයෙක් තමයි පාඨමාලාවට ගන්නේ. ෆිසිකල් ෆිට්නස් ට්‍රේනර් කෝච් එහෙම නැත්නම් පුහුණු කරුවෙක් හදන වැඩපිළිවෙලක් ජාතික ක්‍රීඩා විද්‍යායතනය හරහා යන වැඩක් නිසා එම ළමයාව අපි පාසල ඇතුළේම සූදානම් කරන්න ඕනේ එම යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙන දරුවෙක් බවට. හොරණ නගරයේ මේධංකර මහාවිද්‍යාලය තුල තමයි ඒ කාර්ය කරන්නේ. හොරණ නගරයේ පාසල ඔක්කොම සියල්ලම ගත්තත් වෘත්තීය පුහුණුවට යන ළමයෙක් ඉන්නවා නම් යෝග්‍යතා පුහුණුවට උචිත ළමයෙක් ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ක්‍රීඩා විද්‍යාව හදාරන්න ෆිසිකල් ෆිට්නස් ට්‍රේනර් බවට පත් වෙන්න ළමයෙක් යනවා නම් යෝග්‍යතා සහතිකය යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙන්න අපි මේධංකර මහාවිද්‍යාලය ඇතුලේ ළමයා ඉන්න මාස 6ක කාල සීමාව තුළ ළමයාව පෙර සූදානමකට ලක් කරනවා. ඒ වගේ සමහර පාඨමාලා තියෙනවා ඒ වගේ පරීක්ෂණ පවත්වලා ගන්න. අපි විශේෂයෙන්ම පාසල තුළ ඒ ළමයන් මේ පරීක්ෂණ වලට සූදානම් කරනවා. ළමයා පරීක්ෂණය සමත් වෙන්න ඕනනේ. මේ පරීක්ෂණ වලට සූදානම් කිරීමේ කටයුත්තත් අපි පාසල තුළම සිදු කරා. ඊට අමතරව මෝටර් මෙකැනික්, ඔටෝ AC, ඔටෝ ඉලෙක්ට්‍රිකල්, ප්ලම්බින්, වෙල්ඩින්, ලේත් මැෂින් ඔපරේටර්, wood craftsman, agriculture machinery ගොඩාක් රැකියා ශේෂ්ත්‍රයක් තියෙන ශේෂ්ත්‍ර agriculture machinery, hardware, graphic, pattern maker, tailoring, batik නිර්මාණ ශිල්පී වගේ පාඨමාලා ගණනාවක් තවත් ඊට අමතරව පාඨමාලා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා අපි ආයතනගත කරන සහ මෙම පාඨමාලා වලට යම් හැදෑරීමක් පාසල තුල කරන්න සහ අර මම කිව්වා වගේ ළමයෙක්ට කුමන හෝ යෝග්‍යතා පරීක්ෂණයක් තියෙනවා නම් ඒ පරීක්ෂණ වලට ළමයි සූදානම් කිරීමත් අපි මේධංකර මහාවිද්‍යාලයේ වෘත්තීය අංශය හරහා සිදු කරනවා. ඒ වගේම ඔබතුමාගෙන් දැනගන්න කැමති ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන අංශය තුළ පවතින පුහුණු කිරීමේ ක්‍රමවේදය මොන වගේද? ඔව්. ළමයි පුහුණු කිරීම අතින් ගත්තොතින් එහෙම අපි ළමයින්ගේ ශේෂ්ත්‍රයන් හඳුනාගත්තට පස්සේ අපි උපරිම උත්සාහයක් දරනවා එම ශේෂ්ත්‍රය තුළ මූලික අධ්‍යාපනයක් ළමයින්ට හදාරන්න අවස්ථාව දෙන්න සහ එම ශේෂ්ත්‍රය තුළ අපහසුවකින් තොරව ළමයාට ඉදිරියට යෑමේ හැකියාව ලබා දෙන්න. එතකොට අපිට ඒ සම්පත්දායකත්වය අපිට සපයන්න බැරි නම් පාසල තුලින් අපි සම්පත්දායකයන් පිටින් ගන්නවා. පිටින් අරගෙන අපි යම් දැනීමක් ළමයින්ට දෙන්න උත්සාහ දර උදාහරණයක් විතර මෝටර් මෙකැනික් වගේ ශේෂ්ත්‍රයක් ගත්තොත් එහෙම අපිට පාසල ඇතුලේ සම්පූර්ණ ණයාත්මක ප්‍රායෝගික දැනීම් දෙන්න අමාරුයි. එතකොට අපි කරන්නේ වෘත්තීය කෙරෙන ස්ථානයකට ශේෂ්ත්‍ර ප්‍රචාරිකා යෑම ඊට අමතරව කුමන හෝ වෘත්තීය නිපුණයෙක් පාසලට ගෙනලා සම්පත්දායකෙක් විදිහට යම් දැනීමක් දීම වගේ ඒ වගේ ශේෂ්ත්‍රයන් ගණනාවක් යම් ශේෂ්ත්‍ර වලට එහෙම ළමයි වැඩි රුචිකත්වයක් දරනවා නම් අපි මේ අවස්ථාවත් ළමයින්ට හදලා දෙනවා සහ ඒගොල්ලන්ට ප්‍රායෝගික දැනීමක් පිරිසත් එක්ක වැඩ කරන්න සහ ළමයාට වැඩ ලෝකයට ගියාට පස්සේ අපහසුතාවයට පත් වෙන්න පුළුවන් ඒ තැන් වලට අවශ්‍ය උපක්‍රම යොදමින් ළමයින්ව සූදානම් කිරීමේ කටයුත්ත අපි අනිවාර්යයෙන්ම පාසල තුල සිද්ධ කරනවා. ඒකට ඇත්තටම අර මෙහෙමයි කියලා රූල් එකක් අපි දාගෙන නැහැ. අපි අවශ්‍ය දෙයට අවශ්‍ය වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම යොදනවා. මොකද අමාත්‍යාංශයෙන් අපිට ඊට අදාළව යම් මුදලක් වාර්ෂිකව සැලසුමක් ඇතුව පාස් වෙනවා. එතකොට අපිට මේ මුදල් වියදම් කරලා ඒ කාර්යයන් ටික පහසුවෙන්ම පාසල ඇතුලේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ශ්‍රී මේධංකර විද්‍යාලීය වෘත්තීය පුහුණු අංශයට ඔබ ඇතුළත් වෙන්න ඉන්නවා නම් ඔබ දැන් දන්නවා මොන විදිහේ වෘත්තීය අධ්‍යාපන අවස්ථාද මේ වෘත්තීය අධ්‍යාපන අංශය තුළ පවතින සහ ඉන් ඉදිරියට කොහොමද ගමන් කිරීමේ හැකියාව තියෙන්නේ කියලා. මීට අමතරව ඔබතුමාගෙන් දැනගන්න කැමති මේධංකර විද්‍යාලීය වෘත්තීය අධ්‍යාපනයට ඇතුළත් වෙන දරුවෙක් සිසුවෙක් කොහොමද පාඨමාලා වෙත යොමු කරන්නේ සහ මූලික සුදුසුකම් මොනවද මේ වෘත්තීය අධ්‍යාපන අංශයට ඇතුළත් වෙන්න ඕනේ? ඔව් වෘත්තීය අධ්‍යාපන අංශයට දැනට අපි ඇතුළත් කර ගන්නේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිය ළමයි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින වයස දක්වා වයස සම්පූර්ණ නම් පෙනී නොසිටියත් කමක් නැහැ. වයස සම්පූර්ණ ළමයෙක් අවුරුදු 16 සම්පූර්ණ වුණාට පස්සේ එහෙම ළමයෙක් සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රතිඵල ආවට පස්සේ අපි කැඳවීම් කරනවා. එම කැඳවීම් කළා ළමයි ටික පාඨමාලාව තුළට අන්තර්ග්‍රහණය කිරීම සිදු කර ගන්නවා. එතකොට අපිට මේධංකර මහාවිද්‍යාලය විදිහට පන්ති කාමර 3කට ළමයි ඇතුළත් කර ගැනීමේ හැකියාව තියෙනවා. අපිට ඊට අවශ්‍ය ආචාර්ය මණ්ඩලයේ තියෙන උපාධිධාරී ආචාර්ය මණ්ඩලයක් අපිට සිටිනවා.
ඊට අමතරව පරිපාලනයෙන් විශාල උදව්වක් අපිට හම්බ වෙනවා. මතක් කරන්න ඕන විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිවරු සහ ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා අපිට විශාල කාමයේ උදව්වක් දෙනවා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා. ඊට අමතරව ළමයෙක් මේධංකර මහාවිද්‍යාලයට සාතික කළ අධ්‍යාපන වැඩසටහන වෘත්තීය ඒකකයට ඇතුළත් වුණාට පස්සේ අපි එම ළමයාගේ වෘත්තීය තත්ත්වය මොන ආකාරයෙන්ද වැඩි දියුණු කරන්නේ කියලා ළමයි එක්ක විශාල සැලසුමකට අනුව කටයුතු කිරීමක් කරන මාස 6ක විතර කාලයක් පාසල තුල විවිධ ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. ළමයි එක්ක එම ගනුදෙනුව ඊටාම හරවත් විදිහට මුළු පාසල් පද්ධතියම එකතු කරගෙන සහ දෙමව්පියෝ බාහිර පුද්ගලයන් සම්පත්දායකයන් සියලුම දෙනාත් එක්ක එකතු වෙලා ළමයාගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලකට අපි යොමු වෙලා තියෙනවා මේ වෙනකොට. ඔව්. ඒත් එක්කම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් වෘත්තීය අධ්‍යාපන ආයතන තියෙන අපි දන්නවා ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව සහ පුහුණු කිරීමේ අධිකාරිය, ජාතික යොවුන් සේනාංකය, ජාතික තරුණ සේවා සභාව මේ වගේ ආයතනවලත් එක්ක එකතු වෙන ළමයි සහ ඒ ගුරුවරු අතර පවතින්නේ ලක්ෂාන් මහතා මේ ඒ වෘත්තීය අධ්‍යාපනය තුළ පවතින වටපිටාවක්. නමුත් ඔබ පාසල් අධ්‍යාපනය තුළ කටයුතු කරන ගුරුවරයෙක් විදිහට වෘත්තීය අධ්‍යාපනය සහ ශාස්ත්‍රීය අධ්‍යාපනය කියන කොටස් දෙකම ඔබට ගැටීමකට ලක් වෙනවා. ඉතින් විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය තුළම ශාස්ත්‍රීය අධ්‍යාපනික වටපිටාවක් සහිත පාසල් අධ්‍යාපනය තුළදීම දරුවන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? ඔබ අත්දැකීම් සහිත ගුරුවරයෙක් විදිහට දරුවෙකුගේ ජීවිතයට මේක කොයිතරම් වටිනවද? ඔව්. ඇත්තටම වෘත්තීය අධ්‍යාපන ශාස්ත්‍රය මීට වඩා වැඩි දියුණු වෙන්න ඕන පාසල් පද්ධතිය තුළ. දැන් අපි හඳුනාගත්ත පාසල් කීපයක පමණයි වෘත්තීය අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ධාරිතාවය ඊටාම ගත්තට පස්සේ ඊටාම අඩු ධාරිතාවයකින් තමයි තාමත් රට තුළ වෘත්තීය අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ. මේක මීට වඩා වැඩි දියුණු වෙන්න ඕන. ළමයාගේ පාසල ඔබ කියන වගේ ශාස්ත්‍රීය අධ්‍යාපනය තුළදීම ළමයාගේ තියෙන නිපුණත්වය කොමන ආකාරයෙන්ද හැසිරෙන්නේ කියලා අපි හඳුන ගන්න ඕන. එතකොට ළමයට පුළුවන් නම් අපිට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරන වකවානුව වෙනකොට ළමයා කැමති තවත් වෘත්තීය ශාස්ත්‍රයක් කුමන හෝ ශාස්ත්‍රයක් ළමයාගේ මොන වගේ ධාරිතාවයද තියෙන මොන වගේ කැමැත්තක්ද තියෙන කියලා හඳුන ගන්න අපිට ඊටාම පහසුයි මෙම කාර්ය ඉදිරියට සිදු කරගෙන යාමට. එතකොට ළමයෙක්ට තමන් කැමති කුමන හෝ වෘත්තීය ශාස්ත්‍රයක යම් දැනුමක් පාසල් පද්ධතිය මං කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව හරි කමන්නේ. ළමයට යම් දැනුමක් මෙම වෘත්තීය පුහුණු මේ ආයතන හරහා හෝ පාසලත් එක්ක අන්තර්ග්‍රහණය කරගෙන පාසල් පද්ධතිය තුළදීම යම් දැනුමක් යම් ශාස්ත්‍රයකට අඩිතාලමක් දාලා දෙන්න ඒක ඊටාම වටිනවා. මේ දැනට වෘත්තීය පුහුණු වැඩසටහන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වීමේදී 13 වසරක සාතික කළ අධ්‍යාපන වැඩසටහනට විවිධ ප්‍රශ්න එනවා, විවිධ ගැටලු එනවා. නමුත් ඊටාම සාර්ථක වැඩපිළිවෙලක් කියලා කියන්න පුළුවන්. මොකද ඒක නියාමනය කරන්න ගුරුවරු ඉන්නවා. යම් ප්‍රමාණයක් අධ්‍යාපන අමාත්‍යාංශය නිරතුරු අධීක්ෂණයට ලක් වෙනවා. කලාප කාර්යාලය හරහා අධීක්ෂණයට ලක් වෙනවා. යාවත් කාලීන කිරීම සිද්ධ වෙනවා. විවිධ රැකියා ශාස්ත්‍රයන් වලට ළමයි යොමු කිරීම සිද්ධ වෙනවා. ඒම නිසා පෙර පැවති අවධියට වඩා දැන් වෘත්තීය අධ්‍යාපනයේ යම් දියුණුවක් නම් නැඹුරු වීමක් තියෙනවා ළමයින්ගේ. මීටත් වඩා වැඩි දියුණු කරගන්න පුළුවන් නම් රාජ්‍ය මැදිහත් වීමෙන් හෝ ආයතනවල කුමන හෝ මැදිහත් වීමකින් ළමයින්ට මීට වඩා සාර්ථකත්වයක් අපිට දකින්න පුළුවන්. අපි හඳුනාගත්ත විවිධ ප්‍රශ්න ගැටලුත් තියෙනවා. ඒවා අපි සාකච්ඡා මට්ටමේ මේ වෙනකොට තියෙනවා. විසඳුම් ලබාගත් තැනුත් තියෙනවා. සංවර්ධනය වෙන්න ඕන තැනුත් තියෙනවා. ඒ කෙසේ වෙතත් ළමයින්ට මෙම වගේ වැඩසටහනක් ක්‍රියාත්මක වීම ඉතාම අගය කරන්න ඕන වැඩක්. ඒ වගේම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් දරුවෙක් ඉන්න පුළුවන්, ශිෂ්‍ය ශිෂ්‍යාවෙක් ඉන්න පුළුවන්. ඔහුට ශාස්ත්‍රීය අධ්‍යාපනය පැත්තෙන් වගේම වෘත්තීය අධ්‍යාපන පැත්තෙනුත් විවිධ දක්ෂතා තියෙන පුළුවන් සමබරව. මේ වගේ අවස්ථාවකදී ඔබ ගුරුවරයෙක් විදිහට අත්දැකීම් සහිතව අදහසක් ලබා ගන්න කැමති මේ විදිහේ සමබර අධ්‍යාපනයක් ලබා ගන්න. ඒ විදිහේ හැකියාවන් තියෙන කෙනෙක් මොන වගේ අධ්‍යාපනයක් ලැබුවොත්ද උන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ? ඔව්. දැන් වෘත්තීය අධ්‍යාපන ශාස්ත්‍රය තුලින් උනත් ළමයෙක්ට ගත්තට පස්සේ අපි NVQ level මට්ටමක් NVQ 4 level මට්ටම ගැන කතා කරමුකෝ. NVQ 4 level මට්ටම කියලා කියන්නේ ළමයෙක් රැකියාවක් සඳහා නිපුණත්වයක් ලබා දෙන මට්ටම. එතනින් එහාට NVQ 5 NVQ 6 වගේ කියලා කියන්නේ ඩිප්ලෝමා higher diploma level එක. එතනින් එහාට ගත්තට පස්සේ NVQ 7 මට්ටම කියලා කියන්නේ උපාධි මට්ටම කියලා කියනවා. එතකොට
එම රැකියා ශේෂ්ත්‍රයන් එක්ක ගත්තට පස්සේ ඒ හැමෝටම අර වගේම ශාස්ත්‍රීයව යොමු වුණත් වෘත්තීය මට්ටමින් යොමු වුණත් එම සෑම දෙයක් පිළිබඳ සම්බර දැනීමක් අවශ්‍යයි ළමයට ඉදිරියට යාම. කුමන හෝ ආයතනයක වෙන්න පුළුවන්, කුමන හෝ වැඩබිමක වෙන්න පුළුවන්, කුමන හෝ රැකියා ශේෂ්ත්‍රයක වෙන්න පුළුවන්. මම නම් කියන්නේ ওই දෙකම සමබරව අත්‍යවශ්‍යයි. ළමෙක් සාමාන්‍ය පෙළ අසමත් වුණ ගමන් ඒක අත්හැරලා දානවා නම් අපි ඒක අනුමත කරන්නේ නැහැ. අපි අපිට ළමයින්ටත් කියන්නේ නෑ පුතේ පුළුවන් ඒකත් කරගන්න. එතකොට අපිට වෘත්තීය අධ්‍යාපනය හදාරන කාලවකවානුව වෙනකොට අපි අපේ ළමයින්ව යොමු කරනවා පුළුවන් නම් සාමාන්‍ය පෙළ අසමත් ළමයෙක් ඉන්නවා නම් මේට සමගාමීව සාමාන්‍ය පෙළ විභාගයත් සමත් කරගන්න. අපි ඊට පාසල ඇතුළෙම ඉන්න ළමයින් නිසා පාසලෙන් දෙන්න පුළුවන් තල්ලුවක් උදව්වක් එම ළමයින්ට ලබා දීමට කටයුතු කරනවා. ඊට අමතරව සමහර ළමයි ඉන්නවා එම වෘත්තීය අධ්‍යාපනය හදාරන ගමන් උසස් පෙළ හදාරන ළමයිත් ඉන්නවා. මොකද ළමයිට උසස් පෙළ හැදෑරීම ඒකම කරගන්න පුළුවන් සමහර ළමයි ඉන්නවා. එතකොට උසස් පෙළ විෂය ධාරාවෙනුත් සමහර ළමයි යම් කුසලතාවයක් ලබා ගන්න. සමහර ළමයි ඉන්නවා ඉංග්‍රීසි විෂය. මෙම වෘත්තීය අධ්‍යාපනය හදාරන ගමන් ළමයි තමන්ගේ ඉංග්‍රීසි දැනුම පුළුල් කරගන්නවා. ඒ ළමයි ඊටාම සමහර රැකියා ශාස්ත්‍රවල ඊටාම ඉහළට යනවා. තවත් ළමයි ඉන්නවා රැකියා ශාස්ත්‍රයක් විදිහට වෘත්තීය අධ්‍යාපනය තෝරගත්තට තවත් අමතරව මොනවා හරි පාඨමාලා හදාරන ළමයි. මානව සම්පත් කළමනාකරණය කියලා හිතන ඒ වගේ පාඨමාලා හදාරන ළමයි. එතකොට රැකියා වෙළඳපළට ගියාට පස්සේ ඒ වගේ ළමයෙක් විශේෂිත ළමයෙක්. රැකියා ශාස්ත්‍රයකට ගියාට පස්සේ කුසලතා කීපයක් ඔප්නංගගත ළමයෙක්, හැකියාවන් කීපයක් හදාගත්ත ළමයෙක්. ඒ වගේ ළමයෙක්ට අපි අත්දැකීමෙන්ම දන්නවා රැකියා ශාස්ත්‍රයන් තුල දැඩි ඉල්ලීමකුත් තියෙනවා. ඉහළට යෑමේ හැකියාවකුත් තියෙන ඕනම ආයතනයක් තුල. එතකොට අපිත් ළමයෙක්ට යොමු කරන්නේ එක ශාස්ත්‍රයක් තුල කොටු වෙන්න නෙමෙයි. තමන්ට සංවර්ධනය කරගන්න පුළුවන් හැකියාවන් නිපුණතාවයන් කීපයක් සංවර්ධනය කර ඉදිරියට යාම පිරිපුන් ළමයෙක් බිහි කිරීම තමයි අපිත් අරමුණ වෙලා තියෙන්නේ. ඔව්. ඔබ මේ අධ්‍යාපන රටාවක් දෙකටම සමබර දක්ෂතාවයන් දක්වන කෙනෙක් නම් මම විශ්වාස කරනවා මේ නෙක්ස්ට් ස්ටෙප් වැඩසටහන් මාලාවේදී හරිම උත්තරේ ලැබුණේ අද කියලා. මොකද ඔබේ ජීවිතය විවිධ අංශවලින් ඔබ සාර්ථක කරගන්න නම් ඔබ සමබර පුද්ගලයෙක් වෙන්න නම් මෙන්න මේ අධ්‍යාපන රටාවන් දෙක සමබරව පවත්වා ගන්න පුළුවන් නම් එය සාර්ථක වෙන්න පුළුවන්. ලක්ෂාන් මහතා දැන් මේ විදිහ සමබර දක්ෂතාවයන් තියෙන දරුවෙක් ඉන්න පුළුවන්. ඔහුට ඉස්සරහට යන්න ගොඩාක් හොඳ අනාගතයක් තියෙන්න පුළුවන්. නමුත් ඒකට එල්ල වෙන බාධාවක් විදිහට ආර්ථික අපහසුතාවය කියන බාධාව එල්ල වෙන්න පුළුවන්. මේකට විසඳුම් තියනවද? ඔව්. විශේෂයෙන්ම මෙම 13 වසරක සහතික කළ ලද අධ්‍යාපන වැඩසටහනෙන් කෙරෙන මූලිකම කාරණයක් තමයි ඒක. ළමයෙක් පාසල් අධ්‍යාපනයෙන් පස්සුව වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙනකොට ළමයට තියෙන ප්‍රධානම ගැටලුව තමයි ආර්ථික අපහසුතාව. ළමයෙක්ට ආර්ථික මට්ටමින් ටිකක් අඩු මට්ටමක ළමයෙක් වෙන්න පුළුවන්. හැබැයි කුමන හෝ රැකියා ශාස්ත්‍රයක් අරමුණු කරගෙන වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙන දක්ෂතාවයක් සහ ආසාවක් ඒ ළමයට තියෙන්න පුළුවන්. හැබැයි ඒ ළමයාට එළියේ බාහිර පාඨමාලාවක් කිරීමට යම් විශාල මුදලක් වැය වෙනවා වෙන්න පුළුවන්. ඒ ළමයට ඒක දරා ගන්න බෑ. ඒකට තියෙන හොඳම විසඳුම තමයි පාසල් පද්ධතිය තුළ මෙම ක්‍රියාත්මක වෙන 13 වසරක සාතික කරන අධ්‍යාපන වැඩසටහනට යොමු වෙලා එම අධ්‍යාපන වැඩසටහන හරහා වෘත්තීය ප්‍රවේශයට යොමු වෙන එක. මොකද එතකොට ළමයෙක්ට කිසිම ගෙවීමකින් තොරව තමන්ට අදාළව නිපුණතා මට්ටමට NUQ4 මට්ටමට කිසිම අය කිරීමකින් තොරව කිසිම මුදල් ගෙවීමකින් තොරව එම පාඨමාලාව සාර්ථක කරගැනීමේ මූලික පියවර ඒ ළමයට තියාගන්න පුළුවන්. මොකද අධ්‍යාපන අමාත්‍යාංශය හරහා නියාමනය වෙන නිසා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ඒ ළමයට අවශ්‍ය සියලුම ගෙවීම් කටයුතු ඒ ළමයා වෙනුවෙන් ගෙවනවා. ඒක නිදහස් අධ්‍යාපනයේ ඊටාම හැරවුම් ලක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම නිදහස් අධ්‍යාපනය තුලින් ළමයට වෘත්තීය අධ්‍යාපනය හදාරන්න අවස්ථාවක් ලබා දෙනවා කියලා කියන්නේ ඒක ඊටාම වටිනා කාර්යයක්. 13 වසරක සාතික කරන අධ්‍යාපන වැඩසටහන තුලින් ඇත්තටම ඒ වගේ ළමයින්ට මහත් පිටුවහලක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. මොකද ළමයෙක්ට අවශ්‍ය සියලුම ගෙවීම් කටයුතු ඒ හරහා කෙරෙනවා. ඒ ළමයා පාඨමාලාවට සම්බන්ධ වෙන දවසේ සිට පාඨමාලාව අවසන් කරන දිනය දක්වා ඒ ළමයට අවශ්‍ය සියලුම ගෙවීම් අමාත්‍යාංශය හරහා මේ සමට අධ්‍යාපන ඒකකය හරහා ළමයාගේ ගෙවීම් කටයුතු සිද්ධ කරනවා. මොකද ඒක අපි හරහා සිද්ධ වෙන වැඩක් තියෙනවා. ළමයාගේ පැමිණීම හොයලා බලලා ඒ සියලු සටහන් අපි තමයි අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරන්නේ. එතකොට අපේ නිරන්තර අධීක්ෂණයට ලක් වෙනවා. ළමයාගේ බැංකු ගිණුමට අදාළ ගිණුම්ගත කිරීම හැම දවසකටම අදාළව දෛනික දීමනාවක් පවා මේ සියලුම ළමයින්ට අදාළව යොමු වෙනවා. නේවාසිකාගාර පහසුකම් අවශ්‍ය ළමයි ඉන්නවනම් නේවාසිකාගාර පහසුකම් වලට අවශ්‍ය ගෙවීම්, බෝඩින් ගාස්තු අවශ්‍ය නම් ඒ බෝඩින් ගාස්තු වලට අදාළ ගෙවීම් පවා
අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ඒ ළමයින්ට ගෙවීමක් සිදු කරනවා. ඒක නිසා ළමයට ආර්ථික අපහසුතාවයක් නිසා වෘත්ති අධ්‍යාපනයට යොමු වෙන්නේ නැහැ කියන දුර්මතය මේ හරහා ඉවත් කරන්න අපිට දැන් සිද්ධ වෙනවා. ඒකට හොඳම උත්තරේ තමයි 13 වසරක සාතික කරන අධ්‍යාපන වැඩසටහනට එකතු වෙන්න. 13 වසරක සාතික කරන අධ්‍යාපන වැඩසටහන හරහා මේ වෘත්ති අධ්‍යාපනයට යොමු වෙලා කිසිම ගෙවීමකින් තොරව තමන්ගේ නිපුණතා මට්ටම, වෘත්තීය පුහුණු මට්ටම සාර්ථක කරගන්න ලංකාවේ සියලුම දුවදරුවන්ට දැන් හැකියාව තියෙනවා. ඔබතුමා වැඩසටහනේ ඉතාමත් වැදගත්ම සහ වටිනම කරුණු කිහිපය තමයි මතක කළේ. ඔබ මේ වෘත්ති අධ්‍යාපනය ලබා ගන්න මූලික සුදුසුකම් සියල්ලම සපුරලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබට එල්ල වෙලා තියෙන එකම බාධාව ආර්ථික අපහසුතාවය නම් ඒ බාධාවක් නොවන කරුණ මේ වෙනකොට හොඳටම ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා එකතු වෙන්න මේ වෘත්ති අධ්‍යාපන අංශ සමගින් ඔබේ ජීවිතය, ඔබේ අනාගතය සාර්ථක කරන මඟ පිළිවෙල තමයි මේ විවර වෙලා තියෙන්නේ ඔබට. ඊළඟට ඔබතුමාගෙන් දැනගන්න කැමති වෘත්ති අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වෙන තරුණ තරුණියෙක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, සිසුවෙක් වෙන්න පුළුවන්. ශ්‍රී මේධංකර විද්‍යාලීය වෘත්ති අධ්‍යාපන අංශය තෝරාගත යුත්තේ මොනවද විශේෂතා? ඔව්. හොරණ නගරේ දැන් අත්‍තරම ගත්තොත් එහෙම 13 වසරක සාතික කරන අධ්‍යාපන වැඩසටහන කියන නම ඇහෙනකොටම මේධංකර මහාවිද්‍යාලය ඉතාම ප්‍රසිද්ධයි. මොකද අපි පුරා වසර 7ක් තිස්සේ විශාල ළමයි ප්‍රමාණයක් රැකියා ශාස්ත්‍රයට, රැකියා වෙළඳපළට, වෘත්තීය ආයතන වලට යොමු කළා විශාල ජනප්‍රියත්වයක් මේ වෙනකොට ලබාගෙන තියෙනවා. විශාල සාර්ථකත්වයක් අපි වෙනකොට ලබාගෙන තියෙනවා. ඒක නිසා මේධංකර මහාවිද්‍යාලයේ වෘත්තීය ඒකකයට විශාල ඉල්ලුමක් මේ වෙනකොට තියෙනවා. ඒ අතරින් අපි ගත්තොත් එහෙම මේධංකර මහාවිද්‍යාලෙම ඇයි ඔබ තෝරාගත යුත්තේ? මේධංකර මහාවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ගත්තොත් එහෙම සියලු දෙනාම 2018 සිට මේ දක්වාම ඉතාම අත්දැකීම් බහුල මේ ශාස්ත්‍රයන් තුලම ගැටුණු ආචාර්ය මණ්ඩලයක් තමයි සිටින්නේ. ඊට අමතරව ගත්තොත් එහෙම අපිට පන්ති කාමර 3කට අවශ්‍ය පහසුකම් සියල්ලම මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබිලා තියෙන්නේ. සියලුම පහසුකම් තියෙනවා. හැම වසරකම අදාළව ගෙවීම් කටයුතු වලට අවශ්‍ය මුදල් ප්‍රමාණය අපිට අමාත්‍යාංශයෙන් ඒ උපකාරය හම්බෙනවා. පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් සිටිනවා. ඊට අමතරව අපි වෘත්තීය පුහුණු ආයතන වලට වසර 7ක් තිස්සේ ළමයි යොමු කරලා හදාගත්ත විශාල වටිනා සම්බන්ධතා ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ හැම අවුරුද්දෙම බලාපොරොත්තු වෙනවා මේධංකර මහාවිද්‍යාලයෙන් අපිට ළමයි ප්‍රමාණයක් ඒවි. ඒ ළමයි ප්‍රමාණය යම් දැනුමක් සහ සූදානමක් තියෙන ළමයි ප්‍රමාණයක් තමයි අපිට එන්නේ කියලා අපිට විශාල එම වෘත්තීය පුහුණු ආයතන වලට විශාල පිළිගැනීමක් සහ ඉල්ලුමක් තියෙනවා මේධංකරෙන් ළමයි එවන්න කියලා. එම කාරණා ගත්තට පස්සේ අපේ අවුරුදු 7ක් තිස්සේ ඉවත් වෙච්ච ළමයි, සාර්ථක කරගත්ත ළමයි ඊළඟ තමන්ගේ නංගිලා මල්ලිලා ටික ආවට පස්සේ ඒගොල්ලන්ට යම් උදව්වක් කරන රැකියා ශාස්ත්‍රයක් හඳුන්වා දෙන්න ඔවුනුත් බලාගෙන ඉන්නවා. මොකද මේක අපි සියලු දෙනා එකතු වෙලා හැම අවුරුද්දකම ගොඩනගා ගන්න වැඩපිළිවෙල. එතකොට අපේ ළමයෙක් ඉවත් වුණා කියලා අපේ සම්බන්ධතාවය නැති වෙන්නේ. ඒ ළමයාට කුමනෝ රැකියා ශාස්ත්‍රයක්, මොකද ඒගොල්ලෝ රැකියා ශාස්ත්‍රවල ඉන්න ළමයි. ඒ රැකියා ශාස්ත්‍රවල ඉන්න ළමයි අපිට තමන්ගේ රැකියා ශාස්ත්‍රයට අදාළව කුමන හෝ ආයතනයක කුමන හෝ රැකියා ශාස්ත්‍රයක් විවෘත වෙනවා. තමන්ගේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් මේධංකර මහාවිද්‍යාලයෙන් ඉගෙනගත නංගි කෙනෙක් මල්ලි කෙනෙක්ට ඒ අවස්ථාව ලබා දෙන්න එම අවශ්‍ය තොරතුරු සහ දත්තයන් ටික අපිට ලබා දීම සිද්ධ කරනවා. එතකොට ඒ වරප්‍රසාදයත් මේධංකර මහාවිද්‍යාලයට ඇහිලා වෘත්තීය ශාස්ත්‍රයේ වෘත්තීය නිපුණතාවයක් ලබාගත ළමයෙකුනොත් ඒ අවස්ථාවත් අපිට උදා කරලා දෙන්න, ඒ සම්බන්ධතාවය ඇති කරලා දෙන්න පුළුවන්. ඔව්. ඊළඟට අහන්න යන ප්‍රශ්නය ලක්ෂණ මහත්මයානේ මේ අපි සෑම වැඩසටහනකදීම මතු කරන කාරණාවක්. මොකද මේ පිළිබඳ යම්කිසි දුර්මතයක් තියෙනවා නම් මේ මතය සමාජයෙන් ඉවත් කරන්නයි නෙක්ස්ට් ස්ටෙප් අපිට ඌමනාව පවතින්නේ. ගොඩාක් දුරට මේ වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙද්දී සමාජයෙන් එල්ල වෙන බලපෑමක් තමයි බොහෝ වෙලාවට මේ අවට මේ පරිසරයේ අපි ළඟින්ම ඉන්න අයගෙන් අපිට එල්ල වෙන බාධාවක්, දෝෂාරෝපණයක් තමයි මේ වෘත්තීය අධ්‍යාපනයට යොමු වෙන්නේ. වෘත්තීය අධ්‍යාපනයත් එක්ක එකතු වෙන්නේ මේ ඉගෙන ගන්න බැරි අය, වැඩ කරගන්න බැරි අය කියන මතය සමාජය තුළ ඇති වෙලා තියෙනවා. මෙන්න මේ මතය ඉවත් කර යුතුයි. මේකට ඔබතුමා ළඟ දෙන්න තියෙන අවවාදය මොකක්ද? මං හිතන්නේ එහෙම මතවාදයක් ඉස්සර තියෙන්නේ නැති. දැන් ඇත්තටම කියනවා නම් අපි වෘත්තීය අධ්‍යාපනයක් තුලින් ඇහිල්ලා රැකියා ශාස්ත්‍රයක් ජය ගන්න ළමයෙක් කියන්නේ ඇත්තටම ඒ ළමයාට ඉගෙන ගන්න බැරිද කියන ප්‍රශ්නය තමයි අපි සමාජයෙන් අහන්නේ. මොකද ඉගෙනීම කියලා පටුරාමුවකට කොටු කරන්න බෑ. ඉගෙනීම පටුරාමුවක කුමන ආකාරයෙන්වත් කොටු කරන්න පුළුවන් ශාස්ත්‍රයක් නෙමෙයි. ඉගෙනීම කියන්නේ කුමන හෝ ශාස්ත්‍රයක අධ්‍යාපනයේ හැදෑරීම. එම තමන් කැමති ශාස්ත්‍රයේ මම හිතන්නේ කවුරුවත් අසමත් වෙයි කියලා. තමන් දක්ෂ ශාස්ත්‍රයේ මම හිතන්නේ කවුරුවත් අසමත් වෙයි කියලා.
ළමයෙක්ට තමන් අකමැති ශේෂ්ත්‍රයක් තමන් දක්ෂතාවයක් දක්වන්නේ නැති ශේෂ්ත්‍රයක් දීලා එතනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න යෑම තමයි මෙම ඉගෙනීමට බැරි ළමයි ප්‍රමාණයක් කියලා හංගොඩු ගැහිමට ලක් වෙන්නේ. ඒක ඇත්තටම ඉවත් කරන්න ඕන මතයක්. ළමයෙක් කැමති ශේෂ්ත්‍රය, ළමයෙක් දක්ෂ ශේෂ්ත්‍රය තෝරගෙන ඒ ළමයා ඒ ශේෂ්ත්‍රයේ වැඩිදුරටත් හදාරුවොත් මම හිතන්නේ කොයි වෙලාවකත් ඒ ළමයා අසමත් වෙයි කියලා. ඒක තමයි මේ වෘත්ති අධ්‍යාපනය තුලින් කෙරෙන්නේ. තමන් කැමති ශේෂ්ත්‍රය, තමන් දක්ෂ ශේෂ්ත්‍රය, තමන් ආස කරන ශේෂ්ත්‍රය තෝරගෙන එම ශේෂ්ත්‍රයේ වැඩිදුර අධ්‍යාපනය හදාරනවා. එතකොට ළමයා ආසාවෙන් ඒ ශේෂ්ත්‍රය හදාරනවා. ළමයි දක්ෂයි ඒ ශේෂ්ත්‍රයට. එතකොට කුමන ආකාරයෙන්වත් අපිට කියන්න බෑ ඒ ශේෂ්ත්‍රයට ඒ ළමයා අදක්ෂයි කියලා. මොකද ඒ ළමයා දක්ෂයි. ඒ ළමයා තමයි ඒ විශේෂ ශේෂ්ත්‍රය තෝරගෙන තියෙන්නේ. ඒ ළමයාට හැකියාවක් තියෙනවා ඒ ශේෂ්ත්‍රයට. ඒ ළමයාට ලැබියාවක් තියෙනවා ඒ ශේෂ්ත්‍රයට. එතකොට ළමයා ආසාවෙන් ඒ ශේෂ්ත්‍රය තුල නිරත වෙනවා. සහ ඉතාම ඉහළ දක්ෂතා දක්වනවා. එතකොට විභාග වලින් අසමත් ළමයි අපි දැකලා තියෙනවා වෘත්තීය ශේෂ්ත්‍රයෙන් ඉතාම සාර්ථකත්වයට පත් වෙලා වෘත්තීය නිපුණ වෙච්ච ළමයි විභාග පාස් වෙච්ච ළමයි සාර්ථක වෙන මට්ටමෙන්ම සමාජයට ඊටත් එහා මට්ටමෙන්ම වෘත්තීය ශේෂ්ත්‍රයන් තුළ එම ළමයෙක් සාර්ථක වෙච්ච අවස්ථා අපේ අස්පනා අපිට අපි ඕන තරම් උදාහරණයක් පෙන්වලා දෙන්න පුළුවන්. ඔව්. ගුරුවරයෙක් විදිහට ඊළඟට ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් කෙනෙක් වෘත්තීය අධ්‍යාපනය ලබන්නේ නැතුව වෘත්තීයකට පිවිසෙනවට වඩා උසස් පෙළින් වෙන්න පුළුවන්, සාමාන්‍ය පෙළින් අනතුරු වෙන්න පුළුවන්, ඍජුවම වෘත්තීයකට පිවිසෙනවට වඩා යම්කිසි අධ්‍යාපනයක් ලැබලා වෘත්තීය අධ්‍යාපනයෙන් අනතුරුව වෘත්තීයකට පිවිසෙන එකේ වටිනාකම කොහොමද? ඔව්, ඇත්තටම ගත්තොත් එහෙම අපි ළමයෙක් වෘත්තීය අධ්‍යාපනයත් එක්ක යොමු කරන්නේ වැඩ ලෝකයට. රැකියා ශේෂ්ත්‍රයකට. බොහෝ රැකියා ශේෂ්ත්‍රවල බලාපොරොත්තුව තමයි එම ශේෂ්ත්‍රය හදාරපු වෘත්තීය පුහුණුවක් ලැබපු දරුවෙක් රැකියා ශේෂ්ත්‍රයට අයදුම් කරයි. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කිසිම හැදෑරීමක් නැතුව වෘත්තීය ශේෂ්ත්‍රයක් තුල නිපුණයෙක් නොවි ඉදිරිපත් කරන්න සහතික පත්‍රයක් නැතුව NVQ මට්ටමේ සහතිකයක් නැතුව වෘත්තීයකට යොමු වුණත් ඒ ළමයාට සිද්ධ වෙනවා යම් කාලයක් ට්‍රේනින් පීරියඩ් එකක් ගත කරන්න. දැන් මේ ළමයි ගත්තොත් එහෙම ඒ ළමයි පටන් ගත්ත දවසේ ඉඳලම වෘත්තීය පුහුණුවක් හදාරලා ආයත ගන්න පුහුණුවක් හදාරලා ට්‍රේනින් පීරියඩ් එකක් පහු කරලා අඩු වයසකදීම පහු කරලා තමයි රැකියා ශේෂ්ත්‍රයට එන්නේ. එතකොට ඒ ළමයින්ට රැකියා ශේෂ්ත්‍රයේ විශාල ඉල්ලුමක් තියෙනවා. අපි දැකලා තියෙනවා රැකියා ශේෂ්ත්‍රයට ගත්තොත් එහෙම වෘත්තීය පුහුණුවක් හදාරපු නැති ළමයෙක් සහ වෘත්තීය පුහුණුවක් හදාරපු ළමයෙක් ගත්තොත් එහෙම අධ්‍යාපන මට්ටම සමානට වෘත්තීය පුහුණුව හදාරපු නැති ළමයාගේ ඉහළ වෙන්න පුළුවන්. නමුත් රැකියා ශේෂ්ත්‍රයට ගත්තට පස්සේ ඒක වෘත්තියක් නා එම වෘත්තියෙන් අපේක්ෂා කරන්නේ වෘත්තීය පුහුණුවක් ලැබපු වෘත්තීය නිපුණත්වයක් තියෙන දරුවෙක්ව රැකියාවට බඳවා ගැනීම තමයි. එතකොට අධ්‍යාපන පැත්තෙන් යම් ඉහළක් තියෙන ළමයෙක් ප්‍රතික්ෂේප වෙලා වෘත්තීය අංශයේ නිපුණත්වයක් දක්වන ළමයෙක් සාර්ථක වෙන්න පුළුවන් ඉඩකඩක් ඒ අවස්ථාවේ තියෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් මේ විදිහට ඔබේ ජීවිතය සාර්ථක කරගන්න තමයි මේ වෘත්තීය අධ්‍යාපන ආයතන වෘත්තීය අධ්‍යාපන අංශ නිරතුරුව වෙහෙස මහන්සි වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මේ වෘත්තීය අධ්‍යාපනයේ නිවැරදිව නිසියාකාරව ලබා ගන්න ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන අංශයට ඇතුළත් වුණොත් එහෙම. ලක්ෂාන් මහතා අපි මතක් කරමු කොහොමද මේ වෘත්තීය අධ්‍යාපන අංශයට එකතු වෙන්න පුළුවන් කියලා. ඔව්, මේධංකර වෘත්තීය අධ්‍යාපන අංශය සතියේ දවස් 5ම විවෘතයි. පාසල් පවත්වන දිනයක නම් අපි පාසලේ උදෑසන 7:00 සිට 1:00 දක්වා ඕනම කෙනෙක්ට වෘත්තීය අධ්‍යාපන විශේෂ සම්බන්ධයෙන් අපිත් එක්ක කතා බහ කරන්න ඕනම වෙලාවක අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයට එන්න, වෘත්තීය අංශයට එන්න, අපි මොනවද කරන්නේ කියලා ඇහිලා දැක බලා ගන්න පුළුවන්. අපිත් එක්ක කතා බහ කරන්න පුළුවන්. දෙමව්පියෙක්ට වෙන්න පුළුවන්, දරුවෙක්ට වෙන්න පුළුවන්, තමන්ගේ නංගිව මල්ලිව අයියා අක්කව වෙන්න පුළුවන්. වෘත්තීය අධ්‍යාපනයට යොමු කරන්න බලාපොරොත්තු තියෙන ඕනම කාරණයක් අපිත් එක්ක කතා බහ කරන්න පුළුවන්. ඊට අමතරව දුරකථන අංකයක් මතක් කරන්න 071 25 99 663 072 933 74 11 කියන දුරකථන අංක දෙකට ඕනම වෙලාවක ඇමතුමක් දුන්නොත් එහෙම අපිට වෘත්තීය අධ්‍යාපන අංශය සම්බන්ධ කරගෙන ඕනම වෙලාවක ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න ඕනම කෙනෙක් Tamanට කැමති වෘත්තීය ශේෂ්ත්‍රයක් හඳුන්වා දෙන්න සහ එම සම්බන්ධතා ටික ඇති කරලා දෙන්න අපිට ඕන වෙලාවක කටයුතු කරන්න පුළුවන්. ඔව්. ඔබේ ජීවිතය සාර්ථක කරගන්න විවර වෙන මම්පෙත් අතරින් ඉතාමත් සාර්ථක සහ ඔබට කිසිදු අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු මාර්ගයක් ඔන්න නෙක්ස්ට් ස්ටෙප් තුලින් අද ඔබට විවෘත කරලා දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ශ්‍රී මේධංකර මහාවිද්‍යාලය කියන්නේ හොරණ කලාපයේ පාසල් අතරින් කැපී පෙනෙන පාසලක්. ඉතින් ඒ කැපී පෙනෙන ඒ තීව්‍රතාවය තවත් වැඩි කරන්න මේ වෘත්තීය අධ්‍යාපන අංශය සමත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඔබට ආරාධනා කරනවා ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න, ඔබේ අනාගතය සාර්ථක කරගන්න, ඔබේ රැකියාව නිශ්චිත වශයෙන්ම ඔබට
සාර්ථක පුද්ගලයෙක් බවට පත් කරගන්න පුළුවන් කියන විශ්වාසය ඔබට ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන අංශයට ඇතුළත් වුණොත් එහෙම ඔබට තක්සේරු කරගන්න පුළුවන්. එය නිගමන නිරීක්ෂණය කළා ඔබට තහවුරු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අද next step තුලින් මේ වැඩසටහන තුලින් ඔබට මේ තොරතුරු ගෙනාවේ. ඉතින් තිලංක ලක්ෂණ මෙතුමනි අද මේ වැඩසටහන ඇතුළු මේ වැඩසටහන් මාලා පුරාවටම next step තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ තරුණ තරුණියන්ව නිසි අධ්‍යාපනයකින් යුතු වෘත්තිකයෙක් බවට පත් කරන්න. ඉතින් අපි ගන්න මේ උත්සාහය මේ next step වැඩසටහන පිළිබඳව ඔබතුමාගේ අදහස මොකක්ද? ඔව් ඇත්තටම මෙම වැඩසටහනට අපිට ආරාධනා කිරීම පිළිබඳව ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ විදියට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් කාලීන වැඩසටහනක් ඇත්ත වශයෙන්ම ළමයි තුළට අපිට මේ පණිවිඩය යවා ගන්න ඇත්තටම මාධ්‍යයක් විදිහට අපිට මේක පාවිච්චි කරන්න ලැබීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. මෙම දැනීම වෘත්තීය පුහුණු වැඩසටහන් පිළිබඳව එම වෘත්තීය පුහුණු වැඩසටහන් වලට කොහොමද යොමු වෙන්නේ, මොකද්ද තියෙන අවස්ථාව, රැකියා ශාස්ත්‍ර පිළිබඳව අපිට යම් දැනුවත් කිරීමක් කරන්න අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් වාසනා මාධ්‍ය ජාලයටම ස්තුතියි, සභාපතිතුමාට සහ ඔබතුමාට විශේෂයෙන් ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. මේක ඇත්තටම ජාතික මෙහෙවරක්. ඔබතුමාලා කරන එම මෙහෙවර තවදුරටත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. ඔව්. බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහස් දැක්වීමට. ඒ වගේම නැවත වාරයක් ඔබට ස්තුතිවන්ත වෙනවා. අද next step වැඩසටහනත් එක්ක එකතු වෙලා අපේ දරුවන්ට, අපේ තරුණ තරුණියන්ට තමන්ගේ අනාගතය ජය ගන්න මම්පෙත් විවර කරන්නට අවවාද අනුශාසනා අදහස් එකතු කරන්නට එකතු වුණාට ඒ විදිහට අපිත් එක්ක එකතුනේ හොරණ ශ්‍රී මේධංකර මහාවිද්‍යාලයේ වෘත්තීය අධ්‍යාපන අංශ බාලාචාර්ය එම්.අයි. දිලංක ලක්ෂාන් මහතා. ඉතින් නැවත වාරයක් ඔබතුමන්ට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි සූදානම් next step තුලින් මෙවැනිම වැඩසටහන් හරහා ඔබට වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳව, වෘත්තීය පුහුණුව පිළිබඳව, වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව තොරතුරු ලබා දෙන්න. උගත මනා ශිල්පයමයි මතු රැකිනා කියලා කතාවක් තියෙනවා. ඔබට ඔබේ ජීවිතයේ ඔබ ලබා ගන්න අධ්‍යාපනය කවදාවත් ඔබෙන් පැහැර ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ අධ්‍යාපනය කියන කාරණාවේදී ශාස්ත්‍රීය අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය කියන කරුණු දෙකම ඇතුළත් වෙනවා. ඒ නිසා ඔබ ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා ගත්තත් වෘත්තීය අධ්‍යාපනය ලබා ගත්තත් ඔබ ලබා ගන්නේ අධ්‍යාපනය. ඒ නිසා ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය වෙන මාවත ඒ මම්පෙත ඔබ තීරණය කරන්න. ඔබ තීරණය කළා ඔබේ ජීවිතය ජය ගන්න මම්පෙත විවර කරගන්න කියලා අපි ඔබෙන් ආරාධනා කරන ගමන් සූදානම් අද වැඩසටහනින් සමුගෙන යන්නට. ඉතින් නැවතත් මෙවැනිම වැඩසටහනක් සමගින් හමු වන බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමු ගන්නවා. රැඳෙන්න හොඳම දේ වෙනුවෙන් වාසනා මාධ්‍ය ජාලයත් සමගින්